Good morning. Good morning. ඉතින් උදේම මං ආව බීච් එකට. දැන් වෙලා උදේ 6 නම් පහුවෙලා 6 පහුවෙලා 6:00ට විතරයි ඉතින්. හවස තිබ්බ තරම් උලගක් නැහැ. ඒ හින්දා මං කියන ඒවාත් ලිය ඇහෙනවා ඇති වාරට. මේ ආපු එකකින් 3 දෙනෙක් විතර ඉන්න ඇවිල්ලා ඉතින් අනන්තක මං උදේම ආවේ මොකටද කියලා. දේම ඉතින් බීච් එක පැත්තට ආවා. ටිකක් ඇවිදින්න කියලා හිතුණා. දේම ඇවිල්ලා. මේක ඉතින් වැඩි සෙනගත් නැහැ. අර තද අවුවක් ඒ වගේ තිබ්බෙත් නැහැ ඊයේ ඉඳන්. ඉක්කඩුවට මෙතන ඉඳන් කිලෝමීටර් 3ක් වගේ තියෙනවා. හරි ලස්සනයි මේ පැත්ත. වෙලාවක එන්න ඔයාලත් බලන්න. යාළුවෙක් ඉන්නවා පෙන්වන්නද ඔයාලට? ඊළඟේ වතුර පාරක් යනකොට ලස්සන බලන්නකෝ එතන. බලු මල්ලි කෙනෙක් ඉන්නවා. හලෝ කොහමද? මොනවාදනේ කල්පනා කරන්නේ? බයයි. අර මේ ටික ෆෝට්ටක් වගේ පේන්නේ. ඒ හින්දා මේ උන් මං හිතන්නේ බයයි ඒකෙන් ගහයි කියලා. මුහුදේ රැල්ල වත්න සද්ද තමයි ඇහෙන්නේ ආරයි. සිරිදිගේ ඇවිදගෙන එනකොට තියෙනවා රෙස්ටොරන්ට් වගේ. පිටම තියෙන ඒවා තමයි. තාම මේ ඕපන් කරලා නැහැ. මේ ප්ලස් රෙස්ටොරන්ට් එකක් තියෙනවා. ඒක හදලා තියෙන්නේ. නාතනේ. ඉදුරුනේ. කපල් වලට වගේ මෙතන ඉන්න පොඩි මේවා හදලා තියෙනවා. කාලෝදීම සිටි. මාර ලස්සනයි උදේට බීච් එකක්. යෝගත් කරනවා සමහර අය. විනාම ඉතින් කාලා බීලා වෙයි ඉන්නේ. ඉතින් මනසේ වගේ පාට පොඩියක් දාලා තියෙන මං හිතන්නේ ඒ දැන්ම තාන්න එපා කියලා නේද කියන්නේ. මට මතකෙ දෙන්නම් ඒක. ලයිට් ගාඩ් එකකට දෙන්න මගේ. මේ බෝල් ගන්න ලොකු නෙට් එකක් දාපු තැනක් තියෙනවා. ඇත්තටම මාර නිදහසක් තියෙන්නේ මේ හරි බීච් එකේ නම් කියලා වැඩ. හරි ඇවිදගෙන ඇවිල්ලා කිලෝමීටර් 1.5ක් විතර ආවද ඇවිල්ලා මේ පස්සේ ඉන්නවා නිකන් මේ කැඩල් බීච් එකටම යනවා කියලා පයි. ඒකටම යනවා ඉතින් ඇවිදගෙන බලමු. ෂාවේ ගන්න පුළුවන් නේද කියලා ඒ පැත්තට.
මං හිතන්නේ තා පොඩ්ඩක් දුරයි ඉන්නේ. ආ ඔව් මෙතන ගියාද? දෙයට මං ගිහිල්ලා නැහැ කොහොමද දන්නේ කැස්පේ ඉන්නවද දන්නෙත් නැහැ. මං ගිහින්ද දන්නේ නැහැ. ගිහිල්ලා බලමුකෝ. මේ පොඩි සත්තු జాතියක් ඉන්නව කියනවාද? මම නම් දන්නේ මුන්ට කියයි. උන් හැමතැනම ඉන්නවා. මෙතනින් එහාට නම් යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. පාර නිකන් ඉවරයි වගේ කියනවා. බලමු. යන්න පුළුවන් වුණොත් දැන් එහා පැත්තේ. උන්ට හිතෙන්න නම් පුළුවන් වගේ බැම්මක් තියෙනවා එහා පැත්තේ. ඒ බැම්ම මේ දිගේ තමයි යන්න වෙන්නේ මෙතනින් එහාට නම්. යන්කෝ බලන්න. ඔව් ආපු අඩිපාරවලුත් තියෙනවා බැරි කියන එක නැහැ. මේ අර පොඩි සත්ත්ව జాතිය මේ ඒ කියන්නේ ඔය අනුන්ගේ කටු අර ගෙවල් කරගන්නේ. අන්න එහෙම මට නම මතක නෑ උන්ට කියන්නේ. අන්න එහෙම සෙට් එකක් තමයි ඔය. මම කලින් පෙන්නුවේ. මේ ටිකේ ඉන්නවා ගොඩක් ඒවා. මේ හරියට මේ හවස් වෙද්දී නම් සෑහෙන වතුර පාරක් ඉනවැදී උපදින්නේ. හවස් වෙද්දී වතුර වැඩි වෙනවනේ. යන්න පුළුවන්. කැප්පෑවල ඊයේ හවස ආව වතුර වැඩි. මම දන්නු කැස්පෑව ඉන්නවා කියලා. මේ හරි ඉන්නවා මේ කැස්පෑව මං ඊයේ ආවට මේ වතුර වැඩි. දැන් එක්කනේ වතුර අඩු මේ දෙනවද? ඉතින් මේ වගේ නාට කැස්පෑව බලන්න පුළුවන්. ඉතින් පේන මට්ටමේ ඉන්නවා. මේ ඉන්නේ මෙතන එක ඔයාලට කැස්පෑව පෙන්නන්නේ. ඒකයි. පරාදයක් අඩු වෙන ලස්සනනේ. මේ වෙලිකෙක් එක්ක යන්න ගියා. අන්න කනවා. කම්මලෙන් ඔලොසුගාල වීඩියෝ නාටස්. උන්ට බම් මේ විනාඩි 20ක් විතර ඉන්න පුළුවන්ද මේ වතුර යට. ඒක නිතර ඊට පස්සේ ඔක්කොම මිස්සම්. අපි ගාන ඉතිරිස් නේද? අපි ගාන ඉතිරිස්. මගේ රැල්ලෙන්න පැත්තට ගාගෙන යනවා නේද?
පාර නෙමෙයි මගේ කට්ටේ වාසි ගන්න. ඔබ බොරු කියලා ගෙන්න ගත්තා. වැඩේ කරන්න. මේ පදේ බඩු මේ ගන්න මූණ ඇගේ හැප්පුණත් වැටෙන සීන් එකේ ඉන්නේ මූ ගැප්පුණා ඉන්න බැලුන්නේ ඒ අපි උඹ කුඩට යවනවා මේ ගැස්නාවේ ඔය ජෝකුන්දෝ නම් බඩගිනි වෙනාද මොන මාරය කියන්නේ කඩා නාගේ පාති තමයි ඩක්ස් අනේ හලෝ එන්න දෙන්නෙත් නෙයි ඉන්න කපුලේ නේද ඒ හරි කපුලුව ටිකක් තින්නවා. මේ මෙතන උඩට දාත්තු. මේ හරිය මේ ආවොත් ඉතින් කකුලව බලන්න පුළුවන්. මාළු මේ හරි මාළු ඉන්නවා සෑහෙන්න. මේකට නම් පෙනේ ඉඳන් නැහැ. ඔන්න ඔය ටිකේ මාළු ඉන්නවා. මේ තව කකුලුව ඉන්නවා. අර හරියට ගියොත් බලන්න පුළුවන් මේ කැස් බෑවෝ ඉන්නවා. උන්ට කන්න දෙන්න පුළුවන් අර පාසි වගේ වනේ කන්න. එතන ඉන්නවා මේ ඔය පාසියේ මල්ලලා අරගෙන මේ විකුණන අය. එයාලගෙන් ඉතින් බෑග් එකක් අරගෙන පාසි ගෙදරින් අරන් එන්නත් බැහැ. ඒ ඉඳ මේ එතනින් අරගෙන අපිට මේ අරට කවන්න පුළුවන්. සමහරකට කනවා සමහරකට කන්නේ නැහැ ඉතින්. උත්තත් ඉතින් කවල බඩත් පිරෙලා ඉතින්. මොකද උදේ හින්දා මේ සෙනග ටිකක් අඩුයි. නැත්තම් මේ දැන් තව ටිකක් වෙලා ඇති සෑහෙන සෙනගක් එයි මේ හරියට. වතුරත් වැඩි වෙනවා හවස් වෙද්දි.
මේ හරියෙන් යන්න පුළුවන් මේ කොහොම ගෙලීම ගිහිල්ලා මේන් රෝඩ් එකට යන්න කියලා. අපි ආවේ මේ බීච් එක දිගේ. මෙන් ආයෙත් බීච් එක දිගේ යන්න කියලා තමයි අයිඩියා එක. මෙන්න මේවා. දැන් මාළුන්ට කෑම දාන්න එපා, සෙස් බෑ වල්ලන්න එපා කියලා කියනවා. මේවා මේ පැල ගලවන්න එපා කියලා තියෙනවා. ඔයගේ ටිකක් දාලා තියෙනවා. යනම කියන්නේ ස්නෝකන් පාරක් දානවා. මං කියන්න. අරේනේ. ඔව්. මොකක්ද? මං කියන්නම්කෝ අර යාළු තුන් දෙනා. ඔයලා කාටද? ඔව්. මගෙන් ආව මාස්ටර් කියලා මංගෝ. මිනිහ දිව්වා 1500. මාස් කරනවා මාස් කරනවා. මාස් නේ. මං කියන්නම් බලන්න. මේ වීඩ් එක හරට ඔන්න මල්ලක් කරගෙන තන්න එන්න පුළුවන් දැන් දිනක්. ඔන්න ටක්ටි ඉතින් ඔය බලබලි. අර දැන් බලලා නැති කියලා කෙස් බෑවෝ ටික. ඔයාලට පේනවාද මේ පොඩි පොඩි සස්තු වගේ ඇක්ටි ඉන්නවා. ඉන්නේ. අන්නෝ කට් ඇල්ලු ටික. පද්ද මන්ද උන්ට කියන නම. ගොඩක් ඉන්නවා මේ හරි. මං හිතන්නේ මෙතන තියෙන මේ කටු ගොඩක් තිබ්බට මේ උන් එක්කෝගෙම සත්තු ඉන්නවද කොහෙද? හිටපු ගමන් නැගිටලා යනවා බය වුණාම ආයේ ඉන්නවා ඔය. දෙක්කද ඩියුටිම වෙක්කන ආවනවා. දෙක්කා වාසයනේ මං ඔය පළවෙනි පාර දැක්ක. දැන් නම් පොඩි අවුවක් තියෙනවා තද අවුවක් වැටෙනවා. මේ මාර ගති මේ පැත්තේ ඉතින් ඇවිදින්න තියෙනවා නම් හොඳට වෙලාව තියෙන වෙලාවක එන්න ඕනේ මේ දවසක් වගේ වන් නයිට් එකක් වගේ ඉන්න තිබ්බනම් හරි මේ ටිකේ ඇවිදලා කරලා ඉන්න පුළුවන්. දැන් නම් මහන්සි කිලෝමීටර් 2ක් විතර ඇවිද්දා. එතන කන්නත් හිටන් ඉන්න මොන හරි බලමුකෝ. කඩු ඇවිත් දැන් මේ අඩේ මෙතන විව් එක මරු ඈ. පාර මේ ගතේ විව් එකක් තියෙනවා. මං දාන්නම්කෝ ඔයාලට මේ මොකද්ද අපි මෙතන ඉඳන් ඉතින් දැන් කඩු ඉන්න අන්තිම වෙලාව තමයි මේ. ඊට පස්සේ දැන් කඩු ඉඳන් දැන් අපි යන්න කියලා බැලුවේ ගාල්ල පැත්තට යනවද නැත්තම් ගෙදර යනවද කියලා තමයි කල්පනා කරන්නේ. මෙතන view එක නම් nice. ගෙදර යන්නත් කියලා හිතනවා, ගාල්ල පැත්ත යන්නත් ඕනේ කියලා හිතනවා. මෙතන ඉන්න කියලාත් හිතනවා. pool එකට වෙලා නිදාසේ ඉන්න පුළුවන් ඉතින්. මේ එහෙම සද්ද බද්ද ලකුවට නැහැ. ආතල්ලක ඉතින් ඉන්න පුළුවන් තැනක් මෙතන. අපි දැන් මෙතනින් දේ තේක එහෙම අරගෙන තේ එකක් තේ බීලා අපි මෙතනින් යන්න කියලා බැලුවේ. අපේ චෙක් අවුට් එක 11ට වගේ තියෙන්නේ. 11ට වගේ චෙක් අවුට් වෙලා පූල් එකට ටිකක් බෑලා
ආයේ බලමුකෝ හිතනොත් ගෙදර යනවා නැත්තම් යනවා ගාල්ල පැත්තේ කයාකින් වලට යන්නත් හිතනවා රත්ගම ලේක් එකේනේ තියෙන්නේ ඉතින්ටලා දෙක පොරව කියන්නේ ඉතින් විතරනේ පේන්ටි